මාත් එක්ක වැඩපු අපේ අනෙක් ස්වාමීන් වහන්සේ අපි ගමන වඩින අතරේ පිටින් මම උන්වහන්සේට කාරණාවක් කිව්වා. මේ බැංගලෝර එයාපෝට් එකෙන් බැහැලා අපි ආශ්‍රමයට වඩම්මන වාහනයක් කියලා තිබ්බා. ඒ තමයි උන්වහන්සේත් ඉන්දියාවට වැඩපු පළවෙනි අවස්ථාව. මම වඩනකම උන්වහන්සේට කිව්වා අපේ හාමුදුරනේ මම කාරණාව කියන හොඳට මතක තියාගන්න මේ ගමන අවසානයක් වෙනකම්. ඔබටත් මේක කියන්නම් තියෙනවා. මොකද ඔබත් ගමනක තමයි ඉන්නේ වෙයි. ඔබට හිතෙන්නේ අපි ගමනක් ගිහිල්ලා ආව කියලා නේ. ඔබ ගමනක නෙමෙයිද ඔය ඉන්නේ එතකොට. එහෙනම් දැන් මම උන්වහන්සේට කියපු කාරණාව කියන්න. ඔබ බලන්න තෝරගන්න පුළුවන් දෙ කියලා ඒක ඔබට අදාළද නැද්ද කියලා. හොඳේ? මම කියන උන්වහන්සේට කියපු කාරණාව. මම කිව්වා අපේ හාමුදුරනේ මේ ගමන පුරාවට ඔබ වහන්සේටයි මටයි පෞද්ගලිකව ඔබ වහන්සේටයි මටයි පෞද්ගලිකව වටින්නේ අපි දහම් මානසිකාරයෙන් ඉන්න හිත් ටික විතරයි කියලා. අනික් හැම දෙයක්ම වටින්නේ එක්ක සාසනයට එහෙම නැත්නම් ලෝක සත්‍යයට. ඒ හැරෙන්න අපි එතෙන්ට ගිහිල්ලා කරන දේවල් බලන දේවල් වෙන එකක්වත් අපිට සත පහකටවත් වැඩක් ඇති දේවල් නෙමෙයි කියලා. තේරෙනවද මම කියපු දේ?